අපිට හමුවන්නේ තුන්වන පියගැට පෙළ. Ecco, dalla sud vede molto quelle piramidi la corrente, si vede tutta giungla e laghetti. Adesso conosci, salete la punta. මිහින්තල වන අරණ තුළ තවත් සැඟවුණු ස්ථානයක් සොයාගෙනයි අපි මේ යන්නේ. ඒ නාග පොකුණ. වනාන්තරයක් මැදින් ගමන් කොට අපිට මෙම ස්ථානයට ළඟා විය යුතුයි. බොහෝ අය මෙම ස්ථාන මගහරිමින් ප්‍රධාන ස්ථාන ටික විතරක් නරඹන. මේවා අපේ ඓතිහාසික උරුමය. මේවා දිනක දැක බලාගත යුතුමයි. ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් ඔබ පිටරටවල් වලට යන්න කලින් ලංකාවේ ස්ථාන කොතරම් තිබෙනවාද බලා කියාගන්න. එහෙමනම් මිහින්තලා පුදබිමට පැමිණ මේ සියලු තැන් දිනයක්ම අරගෙන නරඹන්න. ඔන්න අපි නාග පොකුණට මේ ඔබ දකින්නේ මිහින්තලා පුදබිම තුළ තිබෙන නාග පොකුණ. මහාවංශයේ මහින්දාගමන ප්‍රවෘත්ති අතර නාග වතුස්ක නම් වූ විලක් පිළිබඳව සඳහන් වෙනු ලබනවා. පසු කලක පළවන අග්ගබෝධි රජු ක්‍රිස්තු වර්ෂ 575-603 විසින් සොන්ඩි පොකුණ කරවූ බවක්ද වංශ කතාව සඳහන් කරන. මින් ගම්‍ය වන්නේ නාග තුස්ක නම් ස්වභාවික විල අග්ගබෝධි රජු විසින් වඩා විධිවත්ව පොකුණක් බවට වර්ධනය කළ බව. වර්ෂා ජලයෙන් පෝෂණය වූ බව විශ්වාස කළ හැකි මෙම පොකුණේ සිංහ පොකුණ දානශාලාවාදී ස්ථාන සඳහා අවැසි ජලය සැපීමද දෛනික භික්ෂූන්ගේ චලාවශ්‍යතාවයද මේ සිදු කර තිබෙන. ඔබ මේ දකින්නේ ඒ නාග පොකුණ. කළු ගලින් කරන ලද මෙම පොකුණට බසින ස්ථාන තමයි මේ ඔබ දකින්නේ. අදටත් මේ පොකුණේ ජලය ඇඳී තිබෙනවා. වැසි ජලය රඳවාගෙන ඒ ඉතා සූක්ෂම ලෙස පහළ තිබෙන ස්ථාන කරා ගෙන යාමේ විශේෂ නල ජල පද්ධතියක්ද මෙහි සකස් කර තිබෙනවා. ඔබ මේ දකින්නේ ඒ නාග පොකුණ. මේ සුන්දරත්වය බලන්න නම් මිහින්තලාවයට පැමිණ මේ සියලු ස්ථාන නරඹන්න ඕන. තනිකර කළු ගලෙන් කරන ලද පොකුණක් විදිහටයි මෙය සඳහන් කරන්නේ. මේ තියෙන්නේ අනෙකුත් පොකුණට බසින ස්ථානය. මෙම ස්ථානයට ඉතා මනෝරම් ලෙස ඈතින් රුවන්වැලි මහා සෑයත් ඒ වගේම ජේතවන දාගැබත් අපිට දකින්න පුළුවන්. එය අනුරාධපුරයේ අපිට ඉතා දර්ශනීය ලෙස දැක ගන්නට පුළුවන්. මිහින්තලාව ඒ අවට භූමිය කියන්නේ ඉතා විශාල වශයෙන් නටමුන් අද දැකිය හැකි විශාල
එකල විශාල රජධානක් විදියට තිබුණ ස්ථානයක් විදියට අපිට දැක ගන්න පුළුවන්. මේ නාග පොකුණ තුළ තිබෙන තවත් ගුහාවක්. සමහරවිට මේ විවිධ ජලය ගෙනීමේ මාර්ග මේ ඔස්සේ සකස් වී තිබෙන්නේ නැති. උමම් මාර්ග ඔස්සේ මේ දකින්නේ ඒ ආකාරයෙන්. අවුරුදු 2000කටත් වැඩි ඉතිහාසයක් මේ කළුගල් තලාවල් අපිට ප්‍රකාශ කරනවා. මේ ඔබ දකින්නේ කුඩා ලිඳක්සේ සකසා ඇති මේ තුලින් ජලය කළමනාකරණය කොට පහත තිබෙන සිදුරකින් පහළ ස්ථාන වෙත ගෙන යන ආකාරය දාන ශාලාව එවැගේම භික්ෂු නවාතැන් සඳහා ජලය සැපයූ ඉහළ ජල තටාකයක් ලෙස මෙය අපිට සටහන් කරන්න පුළුවන්.